කොහොමද යාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අදත් ඉරිදා දවසක්. අදත් මගේ හස්බන්ඩ් ගෙදර ඉන්න දවස. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයගොල්ලෝ හැමෝගෙම. හැමදාම වගේ සුපුරුදු පරිදි උදේට තේ එකක් එහෙම බීලා දවස පටන් ගන්න තමයි හදන්නේ. අද ඉතින් ඉරිදා නිසා චුට්ටක් විතර දවල් වෙනකන් නිදාගත්තා. නැගිටිනකොට 7ට විතර ඇති. නෑ 4:45ට විතර ඇති. ළමයි මම තාම අලුත් කෙනෙක් නේ YouTube පවුලට. ඉතින් ඒක නිසා මම වීඩියෝ කරන දේවල් එතකොට මම වොයිස් කරද්දී පොඩි අඩුපාඩු වෙයි. ඒව ගැන එච්චර හිතන්න එපා. ඒව මට කමෙන්ට් එකක් දාලා මම දැනුවත් කරන්න. ඊට පස්සේ මම ඒ වැඩි හදාගෙන වීඩියෝ කරන්න. මේ දවස් ටිකේම හොඳටම වැස්සා. අද නම් චුට්ටක් අතර ඔබ පායලා අnder නැගිටිනවා අපි නැගිටිනකොටම. ඉතින් එයාට මම නැගිටපු ගමන් කිරි එකක් හදලා දුන්නේ නැත්නම් එයාට කෑම තමයි බෙදලා දෙන්නේ. ගොඩක් දුරට මම කොහොමයි try කරන්න උදේට බත් ටිකක් දෙන්න යාට. හරි ළමයි මේ උදේ 11:00ට විතර මම කීල්ස් එකෙන් තමයි එළවලු බඩු ඔක්කොම ගන්නෙ. කීල්ස් එකට ගිහින් එනකොට 11:00ට විතර ඇති. දැන් ඇවිල්ලා මම මේ ටික අස් කරලම තමයි උයන්න ගන්නෙ. දැන් කීල්ස් එකේ shopping cart වලට රුපියල් 5ක්ද මන්ද 5ක්ද කොහෙද ගන්නවා. ඉතින් අපිට මේ කීල්ස් එකේ බෑග් එකක් අරගෙන ගියාම ඒකට රුපියල් 5ක් යාලා අඩු කරනවා. ඉතින් මම ගෙනාපු එළවලු ටික අස් කර ගන්නවා. අපේ ගෙදර අනිවාර්යෙන් රාබු, එතකොට සලාද කොළ, බීට්‍රූට් ඒවා අපේ හස්බන්ඩ් කන්න ආස දේවල්. කරවිල, එතකොට ගෝවා මල් ඒ වගේ දේවල් ගෙන්නේ මටයි පුතාටයි. අපේ හස්බන්ඩ් ඒව කන්න කැමති නෑ. මේ ඉන්නේ මෙයා එක්ක නම් හරිම අමාරුයි වැඩ කරගන්න. මේ මෙතන තියෙන එළවලුත් අරගෙන දුවන සමහර වෙලාවට මේ මම හොයනවා කොහෙද කියලා. හරි මම එළවලු බොක්ස් එකට දාගෙන ඉවරලා දැන් උයන්න පටන් ගන්න ඕනේ. අපි ගෙදර වැව් මාළු නම් වදින්නේ නැහැ ළමයි. අනිවාර්යෙන් හැම ඉරිදම වැව් මාළු ගේනවා. දැන් සෙනසුරාදා මස් කාපු නිසා දැන් අද මස් ආයෙ උයන්න බෑනේ. ඒක නිසා මම වැව් මාළු ටික හදන්න ගත්තා. අපේ ලොකු බබා වැව් මාළු වෙල කන්නේ නැහැ. ඒක නිසා යාට මම කෑල්ලක් බදින්න අයින් කරලා තියලා ඊටු ටික උයන්න ගන්නවා. මම වැව් මාළු හදලා වට්ටක ටිකක් තමයි ඒකට හදන්නේ. වට්ටක ටිකක් හදලා ඒකට දඹල සම්බෝලයක් හදනවා. අපේ ගෙදර කොහොමද දඹල ගෙනාවොත් මම සම්බෝල තමයි හදන්නේ. මම මේ සම්බෝල හදලා කන එක හොඳයි නේ. අපේ ගෙදර හැමෝම කැමතිත් එක්ක ඒකට. හරි දැන් මම ඇතලියක් ලිපේ තියලා ඉවරලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටිකක් දාගෙන ඉවරලා ඒක රත් වීගෙන එනකොට කපාගත්ත සුදු ලුණු, ඉඟුරු, රම්පේ, කරපිංචා ඒ ටික එකතු කරගන්නවා. මුලින්ම අබ ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ඒකට මුළු හාල් ටිකකුත් දාගෙන කපාගත්ත සුදු ලුණු මිරිස් ඒ ටික එකතු කරගන්නවා.
බෙදපු තුන පහ ටිකක් එකතු කරගන්නවා. සමහර දවසට නම් මම අමුතුණු පහ ටිකක් බෙදලා ගන්නවා මිරිස් කුඩුවේ දෙකම එකට දාලා. අද බෙදපු තුන පහ ටිකක් මේ තෙල් එකටම එකතු කරගන්නවා මේ ටිකටම. හරි ඉතින් වැව් මාළු එක ටිකක් වෙලා වහලා තියෙනවා. ඊට පස්සේ මගේ වට්ටක් එක බලමු දැන් කොහොමද කියලා. වට්ටක් එක නම් තව ටිකක් වෙලා තැම්බෙන්න ඕනේ. සාමාන්‍ය ගාන තැම්බිලා තියෙන්නේ. තව ටිකක් වෙලා තියමු අපි. මම කිව්වනේ මම මේ දෙකත් එක්ක හදන්නේ දඹල සම්බෝලයක් කියලා. ඉතින් ඒකට දැන් උඹලකට ටිකක් දාගන්නවා. රස අනුව ලුණු දාගන්නවා. ගම්මිරිස් චුට්ටකුත් දාගන්නවා. දාලා මම මේක දැන්නම අල්ලලා තියන්නේ නැහැ. අපි කන වෙලාවට තමයි මේක අනාගන්නේ. මොකද නැත්තම් අර නිකන් මේක දැන් පොළුත් දාන ඕනේ. පොල් දාන නිසා අමුතු රසක් වෙනවා. දැන් අල්ලලා තිබ්බොත් එහෙම දෙහි දැම්මොත්. උදේ අවුව පායලා තිබුණාට දැන් නම් හොඳටම වහිනවා මේ වෙලාවේ. මර්දන්සර අපේ හස්බන්ඩ් මමයි ඔය කැරෝකේ දාගෙන නිකන් සින්දු කියනවා. ඉතින් දැන් මෙයා ඒක දකින්නොත් දැන් එයත් ඒකම කරනවා. ඔයාලත් ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ ගොඩක් මහත් වුණාද? මම නම් මගේ කිලෝ 53යි තිබුණේ ප්‍රෙග්නන්ට් වෙන්න කලින්. ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මට බබා ලැබෙනකොට මගේ තිබුණා කිලෝ 71ක්. ඉතින් දැන් බබාටත් අවුරුද්දකට වැඩි දැන් මගේ බර 57යි තියෙන්නේ. ඒ කියන්නේ මම ලොකු ගාණක් අඩු කරගත්තා. මට මේ ගාණ අඩු කරගන්න මට මාස 8ක් 9ක් වගේ ගියා. මම ගොඩක් දුරට කරේ මේ කන්න නැතුව ඉන්න එක. ඒ කියන්නේ එක වේලක් මං ස්කිප් කරා කන්න නැතුව. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් මම බර අඩු කරගත්තේ කොහොමද ගැන කියලා. මේ හවස 7:00ට විතර අපි ගියා මෝඩතරින්දු බලන්න ජයල සිනමැක්ස් එකට. ඒ වුණාට ළමයි එතන හවුස්ෆුල්. ඊට පස්සේ අපි ආපහු ආවා මේ පීසා හට් එකට. පීසා හට් එකට ගිහලා පීසා එක උත් කාලා ආපහු ගෙදර ආවා. දැන් මම හදන්නේ අඹ කරි එකක් හදාගන්න. මේ මම අක්කලේ ගෙදර ගියා. එතකොට එහෙන් අඹ අරගෙන ආවා.
මගේ පිහිය කැපෙන්නේ ළමයි මම දැක්ක YouTube එකේ දාලා තියෙනවා අර පෝසිලින් පිඟානක් අරගෙන ඒකේ අර යට කෑල්ලේ පිහිය හොඳට අතුල්ලන්න කැපෙනවා කියලා. ඇත්තටම මම කරලා බැලුවා හොඳටම කැපෙනවා. ඒ කියන්නේ මට හිතා ගන්න බැරුණා හොඳට කැපෙනවා. ඉතින් අපේ ගෙදර තියෙනවා Samsung ෆ්‍රිජ් එකක් තනි දොර. ඒක මම විකුණනවා ළමයි. කියන්නේ 50කට වගේ තමයි දෙන්න හිතන් ඉන්නේ. මොකුත්ම වෙලා නැහැ ෆ්‍රිජ් එකට. ඒ කියන්නේ හොඳම තත්ත්වයෙන් තියෙනවා. ඒ කියන්නේ මේ පොඩක්වත් මොකුත්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ජායල කඳාන වත්තල එතකොට ජායලට ළඟ කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් බෑනේ ඩිලිවරි ගාස්ති යනවනේ ගොඩක්. ෆ්‍රිජ් එක ගැන අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඊට පස්සේ ඔයාලට මගේ නම්බර් එක ෂෙයා කරන්නම්. 50ක් කියන්නේ බලමු අඩු කරලා දෙන්නම්. ඉතින් මට මැසේජ් එකක් දාන්නකෝ. ආයෙත් මතක් කරනවා හැමෝටම මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මම subscribe කරලා තියාගන්න කියලාත් කියනවා. මම ඒකට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. කරියකට කරවල දාලා මල් මිරිස් බෙදුමකුත් හදා ගන්නවා. මම කරවල ගෙනාවහම මෙහෙම ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්නවා. ෆ්‍රිජ් එකට දාලා මේ ෆ්‍රිජ් එකේ මුකුත් ගඳක් එන්නෙත් නැහැ එතකොට. අනිත් එක තමයි ගොඩක් කල් තියාගන්න පුළුවන් මට කරවල. මම හිතන්නේ මේ කරවල ගෙනත් දැන් මාසෙකට වැඩි. ඒත් මොකුත්ම වෙලා නැහැ. මේ පැකින් පිටමයි තිබ්බේ. කිසිම දෙයක් කළා නැහැ. කරවල එක හොඳටම තියෙනවා. නිකන් එළිය ගෙනල්ලා තිබ්බනම් එහෙම සති දෙකක් වගේ යනකොට අර පුස් වගේ හැදෙනවා. දැන් මේක ඔයගොල්ලන්ට පේනවා කිසිම දෙයක් කළා නැහැ. මුකුත්ම වෙලා නැහැ. වීඩියෝ එක එඩිට් කරද්දි මට මාව පෙනෙද්දි මට මේව දාන්න හිතෙන්නේ නැහැ. ඒ තරමට මම මහත් වෙලා මට හිතෙනවා මම කැතයි කියලා.
මම මුලින් නම් ළමයි හැමදේම කරා ඔය පේජ් වල යන කිට්ටු වෙනවා කියන දේවල්. එතකොට ග්‍රීන් ටී ඔය දැන් කියන්නේ මාසින් කිට්ටු වෙනවා. එහෙම කීකියත් අර එක ප්‍රොමෝට් කරන මම ඒවත් ගත සෑහෙන සල්ලි වියදම් කරා. කිට්ටු වෙන්න ඕනේ නිසාම සෑහෙන සල්ලි වියදම් කරා. හැබැයි මට නම් ඒකක්වත් අනිත් අයට මන් දන්නේ නැහැ. මං කියන්නේ මට එකක්වත් හරි ගියේ නැහැ. මට නම් හරි ගියේම මම කෑම පාලනය කරපු එකෙන් තමයි මං කිට්ටු වෙන්න ගත්තේ. මම කොහොමත් වේල් දෙකක් කන්න පුරුදු වුණා. රෑටත් කනවා නම් මම වේලාසනින්ම කනවා. කාලය මොකුත් කන්න නැතුව ඉන්නවා. හැබැයි ඉතින් මේ මොනවා කිව්වත් සමහර දවස්වල රෑ 10ටත් කනවා ළමයි ඉන්න බැරි වුණාම බඩගිනි වැඩි වුණාම එතකොට කනවා. මේ අපි හස්බන්ඩ් නම් හිනත් වෙනවා දැන් කන්නේ නැහැ කිව්ව නේද ඔය කන්නේ එහෙනම් කියලා. ඉතින් මගේ වීඩියෝ එක බලන කවුරු හරි තව ඉන්නවා නම් ඉක්මනට කෙට්ටු වෙන්න පුළුවන් විදියක් ගැන දන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. මට තව කිලෝ 4ක් 5ක් විතර අඩු කරගත්තා නම් ඇති. හරි ඉතින් දැන් මම මේ අඹ කරි එක හදාගන්න යන්නේ. ඒකට මුලින්ම මම ඇතලියක් ලිපේ තියලා ඉවරලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. ළමයි මම මේ පොතල් බෝතලේ මේ ඔන්ලයින් ඕඩර් කරලා ගත්ත පේජ් එකකින් පේජ් එකේ නම නම් මට මතක නෑ. හැබැයි ඒත් ඒ බෝතලේ මේ තෙල් බ්ලොක් වෙනවා එන්නේ නෑ. ඔන්ලයින් බඩු වහම තමයි ඉතින්. හරි ඉතින් දැන් මං තෙල් ටිකට අබ ටිකක් දාගන්නවා. අබ ටික පුපුරනකන් ඉඳලා මේ අර කපාගත්ත සුදු ලූණු, ඉඟුරු, කරපිංචා, රම්පේ, එතකොට අමු මිරිස් ටික ඒ ටික දාලා හොඳට රන්වන් පාට වෙනකන් මේක පැද ගන්නවා. හරි මම දැන් මේකට බෙදපු තුනුපහ ටිකක් එකතු කරගන්නවා. බෙදපු තුනුපහ දැම්මම අර හොඳ පාටක් එකතු වෙනවනේ. පාටත් එක්කම රසයකුත් එකතු වෙනවා. මම මේ විදිහට තෙල් ටිකට මේක එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකටම මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන ඒකටම කහ චුට්ටකුත් එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්නවා. තෙලින් චුට්ටක් කරලා බෙදෙන්න රසායනික ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් චුට්ටකුත් මේකටම එකතු කරලා ඊට පස්සේ හොඳට මේක කලවම් කරගන්නවා. තෙලේ බෙදෙන්න ටිකක් කළා. ඊට පස්සේ ඒකට වතුර ටිකක් එකතු කරලා ඒකටම සීනි එකතු කරගන්නවා ළමයි. මට වීඩියෝ කරගන්න බැරි වුණා මගේ ෆෝන් එකේ මේ බැටරි නැතුව ගියා. ඉතින් මේ අඹ ටික එකතු කරනවා මේ කරගන්නත් බැරි වුණා. මේකට ඉතින් ඊට පස්සේ අඹ ටික කලවම් කරලා ඉවරලා Tamanට ඕන ගානට ඉඳලා පස්සේ ලිපෙන් බා ගන්න තියෙන්නේ. මේ අපි මගේ හස්බන්ඩ්ගේ නෑ කෙනෙක්ගේ වෙඩින් එකක් තිබ්බා. ඒකට ගියා. ඒකේ ෆොටෝස් ටිකකුත් මම නිකන් ඇඩ් කරා. මට වීඩියෝ කරගන්න බැරි වුණා. හරි එහෙනම් අදට ගිහින් යන හැමෝටම මුස්සන්නයි.